ආයිබෝන් සුබ දවසක් වේවා. නොවැම්බර් 1 වෙනිදා. නොවැම්බර් 1 වෙනිදා කියන්නේ මහවිරු දිනය. ඒ කියන්නේ LTT ත්‍රස්තවාදීන්ගේ ඒ මියගිය පිරිස සිහි කරන කාල පරිච්ඡේදයක් විදිහට තමයි අතීතයේ ඉඳන් ඒගොල්ලෝ අරගෙන ආවේ. නොවැම්බර් 1 වෙනිදා ඉඳන් ඒ මහවිරු සැමරුම එදා ඉඳන් ඒ යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුවත් ඒගොල්ලෝ විටින් විට සැමරුවා. ඔන්න මේ පාරත් මහවිරු දිනය නිමිත්තෙන් යාපන විශ්වවිද්‍යාලය ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකදී නොවැම්බර් 1 වෙනිදා සිට සමරු උත්සව වැඩසටහන සංවිධානය කර තිබූ බව උතුරේ ආරංචි මාර්ග වලින් පෙන්눔 කරා. මේ ඔබ දකින්නේ ඒ දර්ශනයි විශේෂ ආකාරයෙන් ඒ සැමරුම ඒගොල්ලෝ පෙර පරිදිම පැවැත්වා තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. යාපන විශ්වවිද්‍යාලය තුල පිහිටි මහවිරු ස්මාරකය අසලදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර මෙහිදී ශ්‍රමදානයක් සහ සාම්ප්‍රදායික පහන් දැල්වීමේ උත්සවයක් පැවැත්වී ඇත. සාම්ප්‍රදායික පහන් දැල්වීමේ උත්සවයක් පවත්වලා තියෙනවා. ඒ වගේම මෙම සමරු වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ යාපන විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් වන අතර උතුරේ පිහිටි පැරණි සුසාන භූමි දෙකක්ද පවිත්‍ර කර පහන් දැල්වා තිබේ. ඒ අතර කිරිනුච්චියේ සහ කනකලපුරම් සහ සාම්පූර්හි යන ප්‍රදේශවල පිහිටි සුසාන භූමිද විය. ඒ සුසාන භූමි ප්‍රධාන කොටගෙන තමයි මේ මහවිරු දිනය ඒගොල්ලෝ සමරලා තින්නේ. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න අපිට හිතුණා. ඇත්තටම මේ ඔක මේ දකුණට එනකොට මහවිරු දිනය වශයෙන් නෙමේ ආණ්ඩුවෙන් කොයි ආණ්ඩුවත් ඒක අර්ථකථනය කරන්නේ. අර්ථකථනය කරන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ, මලගිය ඇත්තන් සිහි කරාට ප්‍රශ්නයක් නැහැ කියන ඒ තර්කය තමයි ඒගොල්ලෝ මේ අරගෙන එන්නේ. ඒකකොට තමයි දකුණේ ජනතාව සතුටු වෙන්නේ. නෑ ප්‍රශ්නයක් නෑ, LTT ත්‍රස්තවාදීන් නෙමෙයි ඒගොල්ලෝ සිහි කරලා තින්නේ මලගිය ඇත්තන්. ඒතර උතුරේදී ඒගොල්ලෝ කියනවා අපේ මියගිය LTT නායකයන් ත්‍රස්තවාදීන් නෙමෙයි, ත්‍රස්තවාදීන් හෝ ඒගොල්ලෝගේ මියගිය පිරිස LTT නාමයේ යටතේ ඒගොල්ලෝ මහවිරු දිනය නිමිත්තෙන් ඒගොල්ලෝ සිහිපත් කරනවා, පහන් දැල්වනවා. ඒ ඥාති පිරිස් සිටින් ඒක පවත්වනවා. ඒක වළක්වන්න බැරි දෙයක් වෙලා තියෙනවා. ඇත්තටම ඒකේ සාධාරණ පැත්තක් සහ අසාධාරණ පැති දෙකක් තියෙනවා. මොකද ත්‍රස්තවාදියක් සිහි කරනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම මලගිය පිරිස් සිහි කිරීම ඕනම මානව ශිෂ්ටාචාරයේ ඒ මලගියත්තන් සිහි කිරීම එදා සිට ඈත කාලයේ සිටම පැවතෙන කර්තව්‍යයක්. ඒක අපිට කිසිම දෙයක් කියන්න බෑ. නමුත් මේ උතුරේදී එක අර්ථකථනයකුත් දකුණේදී එක අර්ථකථනයකුත් ලබා දෙනවා. ඒක තමයි ස්වරූපය. ඒක තමයි කොහොම හරි නොවැම්බර් 1 වෙනිදා සිට ඔය මහවිරු දිනය උතුරේදී පැවැත්වලා තියෙනවා. ඒකේ අපිට කියන්න බෑ මේකේ සාධාරණ හෝ අසාධාරණකම කියන්න බෑ. නමුත් මහවිරු දිනය මෙන්න මේ ආකාරයෙන්, මේ ඔබ දකින ආකාරයෙන් උතුරේදී පවත්වලා තියෙනවා. දැන් LTT ත්‍රස්තවාදියක් නැහැ. ඇත්තටම මේක මේ මාධ්‍ය ඔස්සේ අර්ථකථනය කරන ආකාරය අනුව තමයි මේකේ බැරෑරුම් බව සහ ඒකේ සැහැල්ලු බව දෙකම පිහිටලා තිබෙන්නේ. මොකද මේ මාධ්‍ය ඔස්සේ මේකේ ලොකු දෙයක් උලුප්පන්න පුළුවන්. මාධ්‍ය ඔස්සේ තමයි සරල ආකාරයෙන් මේක පෙන්වන්න කරන්න පුළුවන්. මේක LTT සැමරුමක් වශයෙන් අර්ථකථනය කරන්න පුළුවන්. නැත්නම් මියගිය ඇත්තන් සිහි කරපු උත්සවයක් ලෙස සරලව කරන්න පුළුවන්. ඒක මාධ්‍ය ආයතන දෙකක අර්ථකථනය කරන ආකාර දෙකක් වෙන්න පුළුවන්. කොහොමනොත් අපි අදහස් කරේ මේක මහවිරු දිනය සමරලා තිනවා. නමුත් මේ තුර සැමරීම තුර යම්කිසි අන්තවාදයක් හෝ
කිසියම් වූ ත්‍රස්තවාදීයට මේ ත්‍රස්තවාදය වෙනුවෙන් එය අර්ථකථනය කරලා නැත්තම් ඒ ගැටලුවක් නැහැ කියලා අපි පෞද්ගලික වශයෙන් විශ්වාස කරනවා. නමුත් ඒ තුළ එහෙම දෙයක් තියෙනවා නම් ඔහු ගැටලුවක් වෙනවා ඒ සැමරුම් උත්සව පැවැත්වීමේදී. ඒක ඇත්තටම කියනවා නම් මළගිය පිරිස් සීකිරීම කිසිම ගැටලුවක් නැහැ. ආණ්ඩුව කියන ආකාරයෙන් එහෙමයි. නමුත් ඊට එහා දෙයක් සිදු වෙනවා නම් ඒ ගැන පරීක්ෂණ පවත්විය යුතුයි. එතකොට තමයි මේවා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ මේ සැමරුම ගැන කියලා. එහෙනම් සුබ දවසක් කියලා.